ආයිබෝවන් මේ දවස්වල ඉතින් හැමෝම තමන්ගේ ගෙවත්තේ මොන හරි එළවලුවක් වවා ගන්න කාලෙනේ මේ තියෙන්නේ මේ මෑ වගාවක් කරපු එකක් මේක මේ ලොකුවට කරපු ගන්න මේ මෑවල් 150 200ක් විතර වගේ වෙන්න තියෙන්නේ මෙතන නම් තියෙන 150යි විශේෂයෙන්ම මේ මෙන්න මේ වර්ගය ගැන පොඩි විස්තර ටිකක් කියන්න කතා කළේ මේක ඇවිල්ලා ගන්නෝරුව A9 කියන ප්‍රභේදේ මගේ වගාවේ නම් ප්‍රභේද 4ක් විතර වගේ වෙන්න තියෙනවා. මේ එකක් මේක ගැන මේ ඔය Facebook එකෙත් group කීපයකම කතා වුණා. ගොවි මහත්තුරු කිව්වා ඒක එච්චර හොඳ නෑ කියලා. සමහර අය හොඳයි කියනවා. ඉතින් මම මේ වගා කරපු නිසා මේ මගේ අත්දැකීමුත් එක්ක තමයි මේ වීඩියෝ එක කරන්නේ. මේක ඇවිල්ලා ගන්නෝරුව A9 කියන වර්ගයේ මේක 2013 බීජ ගුණනය කිරීමේ වැඩසටහනක් විදියට ආරම්භ කරලා තින්නේ උද්‍යාන භෝග පරීක්ෂණ හා සංවර්ධන ආයතනය. ඒ කියන්නේ අපි ඔය ගන්නෝරුවේ තියෙන්නේ. එයාලා ඊට පස්සේ 2015 දී අභිජනන බීජ නිෂ්පාදනය කරලා මේ වෙළඳ පොළට ඒ කියන්නේ අපේ ගොවි මහත්තුරුන්ට ලබා දීම කටයුතු කරනවා. ඒ කියන්නේ දැන් 2025 ඒ කියන්නේ දැන්ට අවුරුදු 10ක් වෙනවා මේ ගන්නෝරුව A9 කියන බීජ ලංකාවට හඳුන්වලා දීලා. මේකේ මෙහෙමයි මුල් කාලේ හඳුන්වා දීපු මුල් කාලේ නම් හොඳට ඒ කියන්නේ පළදාව එන සහ මේක මේ විශේෂත්වය තියෙන්නේ මේ මෑකරල් වැල් වලට හැදෙන ප්‍රධානම රෝගයක් තමයි පාදස්ත කුණු වීම. කියන මුල හරියෙන් මෙහෙම කුණු වෙන ලෙඩක් ඒක. ඒකට සම්පූර්ණයෙන් ඔරොත්තු දෙනවා මේ A9 කියන මේ ප්‍රභේදය. දැන් මගේ නම් එහෙම හැදිලා නැහැ. එක වලකටවත් හැදිලා නැහැ. මේකේ තව විශේෂත්වයක් තියෙන්නේ මේ මෑකරල් දිගින් වැඩි බරයි අර මෑකරල් වල තියෙන අර මස් ගතිය කියන්නේ ඒක ටිකක් වැඩි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය ආදායමක් ගන්න අපි කියන්නේ වැල් 1000ක් 2000ක් වගේ එහෙම හදන අයට ඉතින් හොඳයි සාර්ථකයි. ඒ කියන්නේ ඉතින් ලොකු ආදායමකට යන්න පුළුවන් ලොකු කිලෝ ගාණක් ගන්න පුළුවන් නිසා මේ සාමාන්‍යයෙන් මේක දැන් මම මේකේ කතාව මෙහෙමම කියන්නම් මේක හිටවලා දවස් 38ක් 39ක් වගේ යනකොට මගේ මල් එන්න ගත්තා. ඊට පස්සේ සාමාන්‍යයෙන් දවස් 40 43 වගේ යනකොට මල් හොඳට එනවා. එතන ඉඳන් දවස් 55 වගේ යනකොට ඉතින් පළදාව නෙලන්න පුළුවන්. මේකේ මේ කරලක් දිගයි. දැන් මට මම මේ තියලා තියෙන්නේ මේ මට බීජ ලබා ගන්න ඕන හින්දා අනිත් ඒවා කඩලා ඊයේ වෙනද බලට දැම්මා. මේ දවස්වල මෑත් හොඳ මිලක යනවා. කියන්නේ මම ඔය ගමේ කඩේකට දැම්මා 330 ගාණි කිලෝ එක. මේ දවස්වල පොඩ්ඩක් ඉතින් පළදාව අඩුයි. හොඳටම වැස්ස නිසා මල් මේ පොඩ්ඩක් පිපෙනවා අඩුයි. ඒක නිසා ඒත් ඉතින් හොඳ පළදාවකට මේ යන්න පුළුවන් මේ A9 ගැන කතා කරු නිසා මේක ගැන ඉතුරු විස්තර ටිකත් මම කියන්නම්. ඔයාලා වවනවා නම් ඉතින් මම මේ වවලා තියෙන හින්දා මම මේ විස්තරේ කියන්නේ මගේ අත්දැකීමුත් එක්ක සාමාන්‍යයෙන් මට තේරෙන විදිහට මගේ දේශීය මෑ වර්ග කීපයකුත් තියෙනවා. ඔය හවරි මෑ තියෙනවා, පොළොම් මෑ තියෙනවා. ඒවැ බරත් එක්ක ගන්නකොට මේකත් එක්ක සංසන්දනය කළා ඇත්තටම A9 එක හොඳයි. හොඳ බරක් තියෙනවා, හොඳ පළදාවක් දෙනවා, ලෙඩත් අඩුයි, වැලත් හොඳට හැදෙනවා, හොඳට මල් පිපෙනවා. සාමාන්‍යයෙන් ඉතින් ගෙවත් එක වගේ හදන ඉන්නෝ නම් වැල් 10ක් 12ක් ගෙදර පරිභෝජනයේට A9 එක හොඳයි කියලා තමයි මම නම් කියන්නේ. සාමාන්‍යයෙන් මේක දැන් දවස් 55 විතර වෙනකොට පළදාව ගන්න පුළුවන් 45 මයිල් පිපිලා ඒ වගේ. ඊට පස්සේ පළවෙනි පළදාව අරගෙන එතන ඉඳන් මාස දෙකමාරක් විතර එක දිගට දවස් දෙකක් කර දවසක් වගේ පළදාව නෙලන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක හිටවන්නෙත් අනිත් මෑ හිටවන විදිහටමයි. ඒ කියන්නේ පරතරය කියන්නේ සෙන්ටිමීටර් 90 30 අතර වැල් අතරයි පේලි අතර පරතරේ 30 90 වෙන්න මේ තමා මේ හිටවන්නේ මේ සාමාන්‍යයෙන් අපි ඉතින්
අපි හිතවලද ඇට වලට තියාගන්නවානේ මේ එක කරලක ඇට සාමාන්‍යයෙන් 19ක් 20ක් විතර වගේ තියෙනවා. මම නම් සාමාන්‍යයෙන් ඉතින් මේ කරලක තියෙන ඇට ගොඩාක් වෙලාවට මේ ඔක්කොම පැලවෙනවා. දැන් ගොවි මහත්තුරු කියන්නේ ඉස්සර වගේ නෙමෙයි දැන් A9 වැව්වහම ලෙඩ වැඩි, පළදාව අඩුයි, කරල් මේ නැමෙනවා, ඒ කියන්නේ වකුටු වෙනවා, හොඳට දිගට ඇදෙන්නේ එහෙම කියනවා. ඉතින් සමහර විට එහෙම වෙන්න පුළුවන්. මොකද දැන් 2015 බීජ අභිජනනය කළා වෙළඳපොළට දැම්මට පස්සේ 2015 ඉඳන් අවුරුදු 10ක් අපේ ගොවි මහත්තුරු ගෙනල්ලා වවලා ඒවෙන් බීජ අරගෙන ආයි වෙළඳපොළට එනවා. එහෙම එනකොට ඉතින් අර 2015 මෑ වැලක තිබිච්චි ගුණාත්මක භාවය ක්‍රමෙන් අඩු වෙන්න පුළුවන්. මොකද බීජ අපි වවන තැන් වලින් සමහරට නිරෝගී බීජ නැතුව වැල් හැදිලා එහෙම ඇවිල්ලා ඉතින් පළදා වඩු වීමක් වෙන්න පුළුවන්. මොකද දැන් අවුරුදු 10ක් වෙනවනේ හඳුන්වා දීලා. ඒක නිසා ඉතින් මම වවුපේ කියනම් මට ඉතින් එහෙම ලොකුවට ඉතින් වෙනසක් තේරුන්නේ නැහැ. ඉතින් ඔය කුෂිකර්ම පර්යේෂණයකින් කියලා තියෙන විදිහට මගේ නම් වැල හැදිලා තියෙනවා. ඒ කියන්නේ කරලක් සෙන්ටිමීටර් මේ කරලා සෙන්ටිමීටර් 75ක් දිගයි. සාමාන්‍ය 60 80 විතර දිග එනවා කියනවා. බරයි. දවස් 45න් කලින් වගේ මල් පිපෙනවා. දවස් 55න් පළදාව ගන්නත් පුළුවන්. ලෙඩ රෝග වලට ඔරොත්තු දෙනවා. පාදස්ත කුණු වීම ලෙඩේටත් හොඳට මේ ඔරොත්තු දෙනවා. ඒ වගේමයි මේ ඇටවලට පණුව විදින වගේ එහෙම දෙයක් මට පේන්න තිබුණෙත් නෑ. ඒක නිසා ඉතින් වගාව කරන කෙනෙකුට A9 ගැන ඉතින් ඕක තමයි විස්තරය දෙන්න පුළුවන් මට නම්. ඊට අමතරව ඉතින් තව මේ අලුතෙන් වර්ග කීපයක්ම දැන් මේ හඳුන්වලා දීලා තියෙනවා. මේ මම ඒක ගැන තව හොයලා බලලා වගා කරලා බලලා හොඳ නරක ගැන මේ කියන්නම්. වීඩියෝ එකක් අරගෙන එන්නම්. මෑවලට පෝර දාන හැටි වීඩියෝ එකක් తీරම කරලා මේ channel එකට ගිහිල්ලා බලන්න. channel එක subscribe කරලා තියාගන්න. මෑ වගාව ගැන මේ වීඩියෝ කීපයක්ම ඇති. ඉස්සරහට මේ නයිමිරිස් පැල 1000ක 1500ක වගේ වගාවක් කරන්න හිතාන ඉන්නවා. ඒකත් මුල ඉඳන්ම විස්තර ටික දෙන්නම්. ඇත්තටම දැන් gedara වත්ති ඉඩ තියෙන කෙනෙකුට ඉතින් gedara ආර්ථිකයට ශක්තියක් වෙන්න මේ වැලක් වුණත් ඇති. දැන් හිතන්නකෝ දැන් මේ දවස්වල 330 ගානේ විකුණන්න පුළුවන්. එකපාර කිලෝ 10ක් කඩන්න පුළුවන් නම් ඉතින් රුපියල් 3000ක් විතර එනවා. අනික මෑවලට මේ විශේෂ කියලා බෙහෙත් කෘමිනාශක එහෙම ගහන්න එන අවස්ථාව අඩුයි. නැත්තේ නෑ. ඒ කියන්නේ මෑ කරල් වලට පණුව විදිනවා. ඒක තමයි ලොකුම මේ ප්‍රශ්නයකට එන්නේ. ඒකට ඉතින් ඔය වෙළඳ පොලේ තියෙන කෘමිනාශකයක් මොකක් හරි මේ ගෙනල්ලා ගහපුවාන් හරි. කෘමිනාශක ගැනත් ඇති මං වීඩියෝ එකක් කළා. විස්තර ටික පොඩ්ඩක් බලන්න. A9නුත් හිටවන්නේ අනිත් මෑ කරල් හිටවනවා වගේම තමයි. බීජ සිටෝලා සාමාන්‍යයෙන් දවස් 4ක් විතර වගේ යනකොට මේ උඩට ඉස්සෙනවා. එතන ඉඳන් ඉතින් සති දෙකක් විතර ගියාට පස්සේ එතන ඉඳන් ඉතින් සති 3ට වගේ පොර ටික හරියට දාගත්තොත් කරගන්න පුළුවන්. ඉතින් බෙල් 10ක් 15ක් කරනවා නම් ඉතින් ඔය කාබනික මේ රසායනික පොර අවශ්‍යම නැහැ. කාබනික පොර කාබනික කෘමි විකාශක මේ හදාගෙන ඉතින් කරගෙන යන්නත් පුළුවන්. දැන් මේ මෙතන තියෙන්නේ දැන් මේ පැල ටිකට මේ මාසයක් විතර වගේ වෙන්නේ. මේත් A9 ඔය දැන් හොඳට මේ හැදෙනවා. ඉතින් කොළොහිම හොඳට හැදෙනවා. ඒක තමයි ඉතින් A9 වල විස්තරේ. දැන් මෙතන මේ දැන් තව ටිකක් කියන්නම්. A9 ද වැලක්නේ. වැල් නැතුව මේ පඳුරු විශේෂ තියෙනවා. කියන්නේ A9 නෙමෙයි. පඳුරු විශේෂයක් තියෙනවා. ඉතින් ඒවට මෙහෙම ලී ඔහොම රිටි අවශ්‍ය නැහැ. ඉතින් මේ හොයාගන්න අපහසුතාව තියෙන කට්ටිය ඉන්නවනේ. ඉතින් දැන් වැල් 200ක් නම් මෙහෙම රිටි 200ක් හොයාගන්න ඕනේ. ඒක ටිකක් අමාරු වැඩක්. ඉතින්
සාමාන්‍යයෙන් ඒ වගේ හොයාගන්න බැරි නගරබද කට්ටියට සමහරට වට්ටියට තියෙන්න පුළුවන්. ඉතින් මෑ වවන්න රිටි හොයාගන්න බෑ. ඒ වගේ ප්‍රශ්න ඉන්න පුළුවන්. ඉතින් එයාලට පුළුවන් මේ පඳුරු මෑ විශේෂයකට ගිහිල්ලා try එකක් දෙන්න. ඔය ගන්නූරුව සේන ඒ වගේ තියෙනවා. ඉතින් වර්ග කීපයක්ම දැන් හඳුන්වලා දීලා. අනික මේ වවන්න ගන්නවා නම් ගොඩක් වෙලාවට මේ හොඳ මොනාරි ප්‍රභේදයක් අරගන්න. කියන්නේ විකුණන තැන් තියෙනවා, කෘෂිකර්ම පර්යේෂණ ආයතන තියෙනවා. ඒ වගේ තැනකින් හොඳ මේ හරි එහෙම නැත්නම් විශ්වාසවන්ත කෙනෙක්ගෙන් මේ බීජ ලබා ගන්න. මොකද මේ දැන් එතකොට අපි ගන්නූරු A9 කියලා වෙන කෙනෙක්ගෙන් බීජ අරගෙන අවිල්ලා හිටෙව්වාට පස්සේ මාස දෙකක් විතර දඟලලා ඊට පස්සේ සමාජයට ඒවන්න වෙන්න පුළුවන්. ඒක නිසා මේ එහෙනම් ඉතින් ගන්නූරු A9 ගැන ඕක තමයි විස්තරේ. වවන්න ආස හිතන වවනා ඉන්නවා නම් මේ තමුණාරි මේ දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම දන්න ඕන දෙයක් කියා දෙන්නම්. මේ ගන්නූරු ඉතින් A9 ඔන්න ඔහම තමයි මේ විස්තරේ. බොහොම ස්තුතියි.